ඔබ අපිත් එක්ක එකතු වෙනවා. ලංකාවෙත් ගොඩක් දෙනෙකුට හීන තියෙනවා. ඒ හීන අතර වැදගත්ම දෙයක් තමයි තමන්ගෙම කියලා බයික් එකක් අයිති කරගන්න එක. ඒ හීනය දැන් හීනයක්ම නෙවෙයි. ඒක හැබෑ වෙන තැනකට අද ඇවිල්ලා තියෙනවා. කලින් දවසක අපි සෙග්මන්ට් එකක් රෙකෝඩ් කරා ඔටෝවිෂන් ප්‍රෝග්‍රෑම් එකේ ඔබ වෙනුවෙන්ම බයික් වලට හීන දකින ඒ හීන හැබෑ කරගන්න අතේ පුංචි ගානක් තියෙන කෙනෙකුට ටොප් quality European standard බයික් එකක් ලබා ගන්න පුළුවන් වෙන ක්‍රමයක් ගැන අපි යමු ඒ සෙග්මන්ට් එකට. තරුණයෙක් විදිහට ආවට පස්සේ කෙනෙක්ගේ හීනයක් තියෙනවා. පළවෙනි හරි දෙවෙනි හීනය බවට පත් වෙන්නේ හොඳ සුපර් බයික් එකක් තමන්ගේ කරගන්න. හැබැයි ඒ හීනේ ගොඩාක් දුර ගිහිල්ලා තියෙන්නේ අද වෙනකොට. නමුත් මෙහෙම හීන දැක්ක තාරුණ්‍යයට මේ හීනයක් නෙවෙයි. ඒ හීන සැබෑ කරන්නේ වෙන කවුරුත් නෙවෙයි. ලංකාවේ ප්‍රකට ව්‍යාපාරිකයෙක් බිලියන් ඩොලර් කම්පැනි එකකට හිමිකම් කියන ඇවන්ගාඩ් කම්පැනි එකේ චෙයාමන් මිස්ටර් නිශ්ශංක සේනාධිපති most welcome motovision program එකට ඔබතුමාව බොහොම ආදරෙන් සහ ගෞරවයෙන් අපි පිළිගන්නවා. අපිට ගෞරවයක් ඔබතුමා ප්‍රෝග්‍රෑම් එකට පැමිණීම ගැන. හරි, මගේ තියෙන පළවෙනි ප්‍රශ්නය මේ බයික් ටික ලංකාවේ ඩිජිටල් ප්ලැට්ෆෝම් එකේ වෛරල් වුණා. මිලියන් ගණන් වලින් views ගියා. තරුණයෝ එනවා ෂෝරූම් එක දිහා බලනවා, ෆොටෝස් ගන්නවා, කතා කරනවා. මේ වගේ ක්වොලිටි දෙයක්, මේ වගේ බයික් එක ලංකාවට ගෙන්න තීරණය කරේ ඇයි ඔබතුමා? සමීර මටත් බයිසිකල් හීනයක් තිබ්බා පොඩි කාලේ ඉඳන්. ඉස්සරහට මේක පෙන්නන්නම්. අවුරුදු 14 ඉඳලා මම බයිසිකලයක් පදින්න කියලා වැටිලා හොඳට බැනුම් ආලා හදන්න සල්ලි නැතුව මම එදා හිතාගත්තා කවදාරි ලංකාවේ හොඳම බයිසිකලයක් මම අයිති කරගන්නවා කියලා. හැබැයි මට සල්ලි තිබුණේ නැහැ. හරි. ඒ ඕම ඉදිද්දි මම ආමිකට යන්න ඉස්සලා මම චුට්ටක් පොඩි බෑග්ග්‍රවුන්ඩ් එකක් කියනවා. අනිවාර්යයෙන්. ආමිකට යන්න ඉස්සරලා මම වැඩ කරා ජාතික ආධුනිකත්ව මණ්ඩලය National Apprenticeship Board එකේ ස්පෙෂල් ඇප් කෙනෙක් ඇටියට මම රෝලන්ස් එකට වැඩ කළා. අවුරුදු 4ක් මම ඒ කෝස් එක කරා. කවසකි සෙක්ෂන් එකේ K100 කියලා තමයි කාලේ බයික් එකක් ආවේ. ඉතින් එතනින් මම ඉගෙන ගත්තා මේ බයිසිකල. මොකද අපිට මේකේ ටෙස්ට් රන් එකක් කරනකොට අපිට යන්න නම් රයිඩ් එක. අනිවාර්යයෙන්. ඒක තමයි මම ලොකුම ආසාව. කවුරුත් බයිසිකලෙන් පදින්න දෙන්නේ නැහැ. මම ආමිකට ගියාම මම බොහොම අමාරුවෙන් ගේට් උගස් තියලා නංගිගේ මට උගස් තියලා බයිසිකලයක් ගත්තා RG 250F කියලා. ඔව්. බොහොම අමාරුවෙන් ගත්තා. හැබැයි පෙට්‍රල් ගන්න සල්ලි තිබුණේ නැහැ. මොකද ලීටරේට 2යි වැඩ කරන්නේ. ගත්ත උනායි. ඉතින් මට ඒ දවස් ඉඳලා මේ බයිසිකලේ මේ ඇම්ම කියන එක තිබුණා මේ. හරි. මට ඒ කාලේ අමාර වෙච්ච මගේ හිතේ තිබ්බ සීනේ මම සබා කරගත්තා. මම මේකට හරි ආදරේ. මේක මම හදවතින් කරන දෙයක්. මම කොහොමද මම දැක්ක මේ ටික කාලයකදී මේ ජපන් බයිසිකලයක් පදින්න මිනිස්සු ගාක් ආස වුණා. ඔව්. ඒක ඔක මට මම උපදෙස් ගත්ත ඇත්තට මගේ හොඳ යාළුවෙක් තමයි මధుරංග. ඉස්සරට කියයි මధుරංග. ඔව්. ඒතකොට එයාගෙන් උපදෙස් ගත්ත මම මේ මොන වගේ බයිසිකල් දුන්නේ යා කිව්වා නිශ්ශංක මේකට වැඩිම ඕනේ ට්‍රේල් බයික් කියලා. මම බැලුවා මේ ජපනීස් ට්‍රේල් බයික් එකක් ගේන්න ගියොත් අමාරුයි සමීර. ඒ පටන් ගන්නේ ඩොලර් 10000න් 250 එකක්. ඒක ලංකාවට ගේන්න බෑ මොකද ටැක්ස් එක වැඩි. ඒක එතනින් පටන් ගන්න ලක්ෂ 10 12යි. ඉතින් මම මේක බලලා මම චීනට ගිහිල්ලා තියෙනවා. ඒ ටික ලොකු කතාවක් මම කෙටින් කියන්නම්. 85 පාරක්. චීනෙට? ඔව් චීනෙට. වව්. අවුරුදු 2008 ඉඳලා. ඔව්. ඉතින් චීනෙම අවුරුදු 3ක් විතර ගත්තොත් කාලේ නැවතිලා තියෙනවා. ඔව්. මේ චීනේ බයික් කියලා මං ගිහලා බලපුවා මම දැක්ක මේ ජපනීස් බයික් හදන්නේ චීන. අනිවාර්යයෙන්ම. Kawasaki, Suzuki, Honda, Yamaha. හොඳම උත්තරේ තමයි එදා මම කිව්වා BMW එකේ එන්ජින් එක හදන්නේ BMW එකේ විතර නෙමෙයි Audi අපි ගත්තොත් එම Benz මේ ඔක්කොම කාර් හදන්නේ චීනේ. ඉතින් මේ අවස්ථාවේ මම බලපුවාම මම මොකටද මට හිතුණා ජපාන්ට ගිහිල්ලා බයිසිකලයක් ගන්න චීනේ හදන. ඔව්. ඊට වැඩි හොඳ යුරෝපෙන් හදන බයිසිකලයක් මම ගන්නවා චීනෙන් ජපාන්ට වැඩි හොඳ. අනේ. අන්නේ බයිසිකල් තමයි මම ඔය ගියත් නිකොට් කියලා. මේ බයිසිකලත් ඔක්කොම ඒ වගේ. උදාහරණයකට ඒ ළමයින්ට තිබ්බ හීනයක් තිබ්බට සල්ලි නෑ මේක ගන්න. ඔව්. ඒකින්ද ඒ වගේ දෙන ගානට 140ක් අඩුවෙන් තමයි මම මේ බයිසිකල් ඔක්කොම ගියත්. රයිට්. පැහැදිලි. එකින් එක බලන්න ඕනේ ලොකු ෆ්ලීට් එකක් ලංකාවේ අද වෙනකොට මේ බයික්ස් ඇවිල්ලා තියෙනවා. හැමෝම කතා කරනවා. ඒකම ලංකාවේ 1000cc ලොකුම ෆ්ලීට් එක බයික් සෙට් එක තියෙන්නේ ඔබතුමාට නේද? මං ගා තියෙනවා 1000cc 10කුයි 1350 5කුයි. ඔක්කොම බයිසිකල් 15ක්. මේ හැම බයික් එකක්ම hundreds of million වලින් ගෙනල්ලා මම සල්ලි ගෙවලා ටැක්ස් ගෙවලා පාරේ පදින්න අද ලංකාවේ නීති අනුකූලයි තියෙන මට. වෙන කාටවත් නෑ. බයික්ස් කොච්චරද 1000cc? ඕවර්. ඔක්කොම තියෙනවා 15ක් තියෙනවා. මිස්ටර් නිශ්ශංක කියන දේ තමයි චයිනා වුණාම ටිකක් බයක් හිතෙන කතාවක් තියෙනවා. මම එතන නෑ. මොකද්ද ඔබෙන් දෙන ගැරන්ටි එකේ? හොඳයි. ඒ ප්‍රශ්නේ අපිට. මම කියන්නම් උත්තර තුනක්. ගා තියෙනවා
චයින තමයි මේ රෙයා අර්ත් කන්ට්‍රෝල් කරන්න. හරි. ඒතර මේකේ උදාහරණයක් මේ ප්‍රධාන දෙයක් තමයි මේකට පැන්තන ඩිස් කියලා එකක් තියෙනවා. ඊළඟට මේක කියනවා නියෝඩියම්, ඩිස්ප්‍රෝසියම්, ස්කැනඩියම්, ඊට පස්සේ මොනොසයිඩ්, සිනෝටයිම්. මේක නැතුව ලෝකෙ කිසි දෙයක් කරන්න බෑ. ඒක තමයි මං ඔයාලට කිව්වේ ජර්මන් චාන්සලර් දැන් මාසෙකට ඉස්සලා චීනට ගිහිල්ලා ඒගොල්ලන්ගේ හදන සියලුම BMW, Audi, Benz ඒ හදනවා නම් එන්ජින්. Toyota එක V8 එක හදන්නේ එහෙනම්. Kawasaki, Suzuki, Honda, Yamaha හදන්නේ joint venture චීනේ නම්. තාම මොනවද කියන්නේ ඊට අමතරව. ඔව්. දැන් මේ දවස් 5කට තිබ්බා World Supermotor Bike Racing World Race එකක් තිබ්බා. ඔව්. මේකේ ආවේ කම්පනිස් තමයි Suzuki, Yamaha, Kawasaki, Augusta, Aprilia. මේ ඔක්කොම world class bikes ආවා. ඔව්. Ducatiත් ආවා. ඒ ඔක්කොම වල දෙන්නේ කවුද? Chinese bike ZX Motors කියන එක. මේ රයිඩර් මේ බයික් එක දිනනවා. මතක තියාගන්න 3.8 සෙකන්ඩ් එක ලෝකේ තියෙන ඔක්කොම බයිසිකල් ෆේල් වුණා. ඒ චීනේ ගැන ඉතින් එයාට කියන්න ඕනද කියලා මම ඔබතුමෙන් අහනවා. ඊළඟට ඒගොල්ලෝ ගාව තියෙනවා මේ චීනේ ක්වොලිටි ගැන. ඒගොල්ලෝ තමයි නියුක්ලියර් ෆියුෂන් එකක් කරා මාස දෙකකට ඉස්සෙල්ලා මේ ඒකෙදී ඒගොල්ලෝ කරපඩේ කෘත්‍රිම සූර්යයක් හැදුවා. ඔව්. 100 above 100 million centigrade වලින් මේ කෘත්‍රිම සූර්යය. ඒගොල්ලෝ තමයි කරේ. ඊට පස්සේ තියෙනවා magnetic levitation tube train කියන එක. ඒක සබ්දේ වේගයට යන්න පුළුවන් එක. ඒගොල්ලෝ විතර කිලෝමීටර් 850කට. ඊට ගත්තොත් අපි BYD එක ගත්තොත් අද ලෝකේ Ford එක පරදෙලා ඇමරිකාවේ 4 තත්ත්වයට ආවා BYD එක. මේ BYD එකේ දිගපළ තමයි කිලෝමීටර් 120ක් කිලෝමීටර් 130ක් දිග. හැම විනාඩියකට පාරක් කාර් එකක් එළියට එනවා. විශේෂේනාධිපති මේ කතාවත් එක්ක පැහැදිලි ලෝකේ තියෙන টপම ක්වොලිටි හයි ස්ටෑන්ඩඩ් යුරෝපියන් ස්ටෑන්ඩඩ් එකේ තියෙන යුරෝපයට යවන ක්වොලිටි එකේ බයික් එකක් ඔබ අද ලංකාවට ගෙනල්ලා තියෙනවා. විශේෂේනාධිපති මට හිතෙනවා මේ බයික් එක ඒ ගානට කොහොමද දෙන්නේ කියලා. සමීර ඇත්ත වශයෙන්ම දැන් මේ බයික් එක ඔව් මම ගිහිල්ලා මේක ටෙස්ට් රන් කරේ මදුරංග එක්කන් ගියා තවත් මේ ටෙස්ට් රන් එක්කන් ගිහිල්ලා අපි චීනේ මේකේ බඳලා මේකේ ස්ටැබිලිටි එක ප්‍රධාන දේ. ඔව්. ඒ ක්වොලිටි එක ඒවා චෙක් කරේ මදුරංග. ඊළඟට මම මේකේ බයික් එකේ ලස්සන එතකොට එන්න ඕනේ මේ ඇනොඩයිස් පාර්ට්ස් රිම්ස් ඒ ඔක්කොම මම තමයි ඩිසයින් කරේ. මේ මේවා ඕනේ කියලා. මේ බයික් එක ඇත්තට ඒ ගානට දෙන්න බෑ. මේ බයිසිකලේ දැන්ට 125 එකක් යනවා ලංකාවේ $1,12,000ට. ඔව්. ඒතර මේ බයිසිකලේ 125 මම නම් මේ 25 දෙන්න. ඇයි? මම මේකේ ලොකු ලාභයක් තියාගන්නේ. මං කිව්වා මේ බයිසිකලේ අපේ ඉස්සරහ අදාස අපි මේක නයිජීරියාවට එක්ස්පෝර්ට් කරනවා. ඊළඟට අපි මේක ෆ්‍රන්සට අරිනවා. මේ බයික් එකනේ තව අපි ඉස්සරහ තියෙනවා මම කියන්නේ. මේ බයික් එක හදන්නේ චීනේ, කම්පැනි එක චීනේ. ඔබ කොහොමද නයිජීරියාවට යවන්නේ? ඔබ කොහොමද අනිත් රටවල් වලට යන්නේ? මොකක්ද ඔබට තියෙන අයිතිය? හරි මං හොඳයි. මට මේ කම්පැනි ඔක්කොගෙම දීලා තියෙන සම්පූර්ණ අයිතිය මම ලංකාවේ බයිසිකලේ මගේ ඒජන්ට්ෂිප් එකකින් නිකොට් එකේ කොලේ ගෙනල්ලා තියෙනවා. මට තියෙන මුළු හෝල් ඒසියා වලට බයික් විකුණන්න තමයි අවසරය දීලා තියෙන්නේ. හරි. මෙන්න ඔතොරිටි එක. ඒක ඇවිල්ලා වර්ටිමාටි කියන ඉටලියන් කම්පැනියත් එක්ක World Racing වලට එන්ජින් සප්ලයි කරන මේ කම්පැනි නිකොට්. ඒගොල්ලන්ගේ ඉන්වෙස්ට්මන්ට් $1 බිලියන දෙකක්. කම්පැනි දිග මම පෙන්නන කිලෝමීටර් ඒ කියන්නේ මීටර 1400ක් දිග මීටර 600ක් පල්ල කම්පැනි. මෙන්න මගේ ලයිසන් එක for whole Asia and Africa. මේ රටවල ඔක්කොම මම තමයි. දැන් අපි තව මැයි 4 මම යනවා ගිනි වලට. මෙතනින් ගිහලා මුළු ඇෆ්‍රිකන් කන්ට්‍රි වල ඔක්කොම ඇවිදලා ඉන්නේ. ඒ රටවල සියලුම කට්ටියට මම බයිසිකල් විකුණනවා. ඉතින් ලංකාවේ අතර අපි විකුණන්නේ 20ක් විතර. මට හිතෙනවා මේකේ හැඟවුණු ගාස්තුවක් මොකක් හරි ඇති කියලා හිතෙනවා මිස්ටර් සේනාධිපති. මගේ හැංගිච්ච වැඩ නෑනේ. එරිපෙට තමයි ඔක්කොම කරන්නේ. මම පුහුණු කරලා තියෙන කමාන්ඩෝ රෙජිමෙන්තුවේ. මගේ ගාව ඒ නනේ. 9.25 කියන්නේ මේකට යන සියලුම ටැක්ස් ඔක්කොම ගෙවලා රුපියල් 10000 රෙජිස්ටර් එකට ඒක ඇර බයිසිකල් එක ඉදර අරන් යන්න පුළුවන්. වාව්. මදුරංග බං ඔයාගේ පැත්තට එනවා සුපර් බයික් ගැන හොඳටම දන්න කෙනෙක්. මේ බයික් වල ස්ටෑන්ඩඩ් එක, මේ බයික් වල ක්වොලිටි එක, මේ බයික් වල වැලියු එක ඔයාගේ රෙකමෙන්ඩේෂන් එක මොකද්ද? සේනාධිපති කිව්වා වගේ ඇත්තටම දැන් ස්ටෑන්ඩඩ් එක ගැන අපි මිනිස්සුන්ට මම කලින් ප්‍රෝග්‍රෑම් වලත් කිව්වා. ඇත්තටම දැන් මේ ඇවිල්ලා අපේ තීන ගිරයක දැන් මේ යුරෝප් වලට ස්ටෑන්ඩඩ් එකට හදන බයික්. ඒ කියන්නේ අපේ ලංකාවට දැන් ස්පෙෂල් පර්මිට් එකක් අරගෙන තමයි අපි මේ බයික් ගේන්නේ. එතකොට මේවා යුරෝපයේ සඳහා නිෂ්පාදනය කරන බයික්. එතකොට ඒකේ ස්ටෑන්ඩඩ් එක අපි තහවුරු කරන්න දෙයක් නෑ. දැන් මේ ඊයේ සතියේ තිබුණා රේස් එකක්. ඒ කියන්නේ වර්ල්ඩ් සුපර් ස්පෝර්ට්ස් කියන රේස් එකේ Yamaha, Honda, Ducati, Suzuki, Tram, MV Agusta ඒ කියන ඔක්කොමලම
තප්පර 4කින් පරද්දලා තියෙනවා චයිනීස් බයික් එකේ. විශේෂේනාධිපති මට කියන්න ලංකාවට කොයි තරම් වේරියේෂන් එකක් තියෙන බයික් ප්‍රමාණයක් ඔබතුමා ගේනවාද මේ සුපර් හයර් ස්ටෑන්ඩඩ් කම්පැනි වලින්? අපේ සාම්පල් තියෙනවා 78ක් වර්ග 68ක් අපි ලංකාවට බයික් මොඩල්ස් 68ක් බයික්ස් වලට තව අවුරුදු 3ක් අපිත් එක්ක මේක කරන්න දෙනවා. මොකද හැම අපි ගේන ඔක්කොම 68ටම අපි අඳුරලා. කියන්නේ ඔව්. දැන් ලංකාවට මෙච්චර කල් තිබුණේ කඩේ තියෙන එක අපිට ගිහිල්ලා අකමැති වුණත් ගන්න. ඔව්. හරිනේ. අපි ගාවෙම තියෙන්නේ අතේ ඇතිවතුර ලෝකේ හොඳම බයිසිකලයක් Tamanට ඕනේ සිලෙක්ට් චේන්ජ් එකකින් ගන්න. මේ නම්බර් එකට කතා කරන්න. මේ ස්පෙෂල් ඔෆර්ස් තියෙන බයික් තමන්ගේ කරගන්න ආසනම් කැමතිනම් මේ නම්බර් එකට දැම්ම කතා කරන්න සම්බන්ධ වෙන්න ඔබට පුළුවන්. හරි අර කැමෙක්ස් එක 007 එක හරි පොපියුලර් හැමෝම අතර. දැන් මම මේ ගැන කියන්න පොඩ්ඩක්. මේක වැඩ කරනවා 60 මේක. අපි ටෙස්ට් කරලා තියෙන පස් පාරක්. මේ බයිසිකලේ අපි පොඩ්ඩක් රෙට්‍රෝ ගතිය එන්නේ මෙතන බෑග් දෙකක් එහෙම දාලා මොඩිෆයි කරලා කලර්ස් 18කින් මේක එනවා. එතකොට මේකේ තව වීල් එකක් අපි පේන්ට් කරපයක් වෙනම තියෙනවා. මේ බයික් එක අපි ගෙනාවා ලංකාවට 11.90ට. මේකේ 500ක් එනවා මැයි අන්තිමට. ඒකින්ද කලබල නොකින්න අපි දෙන්න. මට හරි පුදුමයි. කොහොමද මෙහෙම දෙන්නේ? ඒකට උත්තරයක් තියෙනවා. මං කිව්වා මම සොල්දාදුවෙක් කියලා. ඔව්. අපි සල්ලි හම්බ කරලා අපේ කාලේ ඉවරයි. දැන් මේක මං කරන්නේ විනෝදාංශයටත් එක්ක. ව්‍යාපාරයටම නෙමෙයි. මට පුළුවන් 18 නම් මේක දෙන්න 17ට 16ට. මං කිව්වා නෑ. මගේ කම්පැනි මං කිව්වා මේ මිනිස්සුන්ට මේ රටේ තරුණයින්ට තියෙනවා හීනයක්. යකඩ හීනයක්. අපටත් තිබුණා. ඒ මුසුනත් බයිසිකලයක් පදින්න දෙන්න පිටරට පදින ගානට අඩුවට ඒකට ඒකේ සුළු ලාභයක් තියන 11.90ට දෙන්න කියලා. වොරන්ටි එක කොච්චරද? අවුරුදු 4යි. කොහොමද ඔබ විශ්වාසය රකින්නේ මේ සියලු දේ සම්බන්ධව? සමිර මම මේ රටේ නම හදලා තියෙන රටේ නෙමෙයි ලෝකේ නම හදලා තියෙන මම පෙන්වන්නම්. අපි සෝමාලියාවට ගිහිල්ලා ඒ ඉන්න ටෙරරිස්ට්ලට ගාලා අල් ෂබාබ්ලට ඇෆ්ගනිස්තාන් වලට ගිහිල්ලා ISIS එක්ක අපි ගහගෙන US Navy SEALs එකත් එක්ක අතින් වැඩ කරමු. මම ගාව තියෙනවා වීඩියෝ ක්ලිප් ඔක්කොම පෙන්වන්න පුළුවන්. එහෙම කරපු මට බයිසිකලයකට මේ ගැරන්ටි එකක් දෙන්න බැර නම් කිව්වනේ ඒක නිකන් පොනි මට සමච්චල් කරනවා. මෙන්න මට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ IMO ආයතනයෙන් මට ස්තුති කරලා මම මේ කරපු ක්‍රියාන්විත ඒගොල්ලන් ලියලවන්න කියපු ලියුම් තුන. ඕක දාන්න ඕන නම් බලන්න. හැබැයි අපේ කට්ටිය ඉතින් වෙන කතා කියන එක වෙන එකක්. මේ ලියුම් තුන බලන්න. මේක අම්මුනේ 2004 දී ඉන්ටර්නැෂනල් ICC එකෙන් මට දීලා තියෙනවා. අපි අන්තර්ජාතික සහතික පත්ත ලබාගත්ත කම්පැනියක්. ඉතින් මට බයිසිකලයකට ගැරන්ටියක් දෙන්න ඔබතුමා මට වීරු කරනවා. සමා වෙන්න. නැව් රැකපු කෙනෙක්ට සෝමාලියානු මුහුදු කොල්ලකාරයොත් එක්ක හැප්පිලා ලංකාවේ අපේ රණවිරුවත් එක්ක ඒ කරපු ඇත්ත බයික් එකක් රකින්න එක සාමාන්‍ය දෙයක්. ඒක විහිළුවක් කරනවා ඔබතුමා. සමා වෙන්න මං අහපු ප්‍රශ්නෙට ස්පෙයා පාර්ට්ස් මං හිතනවා වලින් ඔබ ලොකු ගාණක් අල්ලලා ඇති. මම අද මේ ඔටෝ විෂන් එකේලා කියන්නේ. අපි බයිසිකලේ විකුණනකොට අපි ස්පෙයා පාර්ට්ස් වල ගාණ දාලා පොතක් අතට දෙනවා. අද ගාණ? ඔව්. අද නෑ. ඒ ගාණ අවුරුදු 4කට එක ඩොලර් එක වැඩි වුණායි කියලා නෑ. මොකද මම පෙන්නන්න දැන් ඕනෙ කිලෝ කටින් කියන්න පුළුවන්. මෙන්න මේ දේ ළඟට. පළවෙනි දේ මේ බයිසිකල් යන 3000ට මම කරපු දේ තමයි සමීර මෙන්න මේකේ ඩොකියුමන්ට් එක බලන්න ලක්ෂ 1430ක ස්පෙයා පාර්ට්ස් එක මෙන්න තියෙන ඔක්කොම අරපු TT ටික. බැංක් ඔෆ් සිලෝන ගාලා තියෙන්නේ මගේ කෑෂ් වලින්. ස්පෙයා පාර්ට්ස් ඒ කියන්නේ ලක්ෂ 1300ක available ලංකාව. 1430ක. 1430ක. ඔය තියෙන ඩොකියුමන්ට් එක පෙන්නන්න. right. පැහැදිලි. මේ තියෙන්නේ ගාණ. යට තියෙන ඔක්කොම ඩොකියුමන්ට්ස් ටික. පැහැදිලි. මේ ප්‍රමාණයක ස්පෙයා පාර්ට්ස් මේ වෙනකොට අපේ ලංකාවට ඇවිල්ලා තියෙනවා. ඒක තමයි ලංකාවේ ප්‍රධානම ප්‍රශ්නේ මිනිස්සු වහන්නේ බයිසිකලේ ගෙනන එපා. හැම බයිසිකල් 3000කටම අපි ওই ගාන ගේනවා. ඒ කියන්නේ ලක්ෂ 1400ක බයි. ඒ ගේන්නේ ඊළඟ අවුරුදු 10ට. හරි. මේ ලංකාව බලාගෙන ඉන්න හැමෝටම ඒ වොරන්ටි එක ගැරන්ටි එක ඔබ දෙනවා. දැන් මේකේ අපි එන්ජින් මේ හැම වචනයකටම ඔබතුමා වගේ කියන්න ඕනේ. ඔටෝවිෂන් අපි ඉන්නේ තාරුණ්‍ය අපේ බලන ප්‍රේක්ෂකයෝගේ පැත්තේ. ඔබතුමාගේ හැම වචනයකටම වගකීම තියෙන්න ඕනේ. අමීර මගේ නම නිශ්ශංක සේනාධිපති. අවුරුදු භාග්‍යයක් එන්ජින් රුපියල් 75යි ලියලා තියාගන්න. 4 years warranty දෙකයි. කන්ටේනර් එක පුරවලා බඩු වෙලා තියෙනවා. ලංකාවේ නීතිය අනුව ක්‍රමය අනුව අපිට මේ බයික් එකක් ගන්න 150ක් ගෙවලා තමයි ගන්න වෙන්නේ. එහෙම නැත්නම් full payment එක කරන්න ඕනේ. මම දන්නවා නීතිය එනකොට 150යි දෙන්න තියෙනවා. ඔව්. මම මීට ඉස්සලා තිබ්බ YouTube එකේ කිව්වා 1.85ක් දීලා ඒ කියන්නේ බයික්ස් එකේ 9.25 නම් මේකේ භාගය කියන්නේ 150 4.12යි. අනිවාර්යයෙන්. මම ඒක ඇක්සෙප්ට් කළා මගේ කම්පැනිට මං කිව්වා 1.85ක් දීලා අරගෙන යන්න කියලා. මම දැන් අද කියනවා ඔයගලන්ට මම ඒක
1,25,000 ආපහු අඩු කරනවා. 1.85ක 1,25,000 25,000 අඩු කරලා ගෙදර අරන් යන්න පුළුවන්. හැබැයි අද මං කියනවා 98%ක් ෂුවර් ඉඳලා මට දෙන්න තව සුමාන කියන්නේ මේ මාසේ අන්තිම දවසට මං ඇවිල්ලා කියන්නම් මේ බයිසිකලයට රුපියල් ලක්ෂයක් දීලා ගෙදර අරන් යන්න පුළුවන්. විශේෂයෙන්ම ත්‍රිමුදා හමුදාවේ මගේ රණවිරුවන්ට විශ්‍රාමික ඔක්කොටම මම මේක රුපියල් 30,000ක් ගෙවලා ගෙදර අරන් යන්න දෙනවා. කඩාගෙන හිටුනේ දෙපා කරුණාකරලා ඉල්ලලා තියෙනවා. එන්න ජූනි 15 බයිසිකල් 1500 2004 ගේනවා. මිෂ සේනාධිපති ලංකාවේ ත්‍රිවිධ හමුදාවේ තරුණයන්ට ත්‍රිවිධ හමුදාවේ ඉන්න අයට ත්‍රිවිධ හමුදාවේ විශ්‍රාම ගිය අයට මේ හැමෝටමත් මේ විදියට පුළුවන්ද? සියලුම රණවිරුවන්ට සියලුම පොලිසියත් ඇතුළුව පොලිසියත් ග්‍රාම ආරක්ෂකටත් ඕන ඒගොල්ලන්ට දෙන්න. මොකද ඒගොල්ලෝ ඒ කාලේ යුද්ධ කරපුණේ අපි දන්නවා. මට මගේ අනිත් බයික් එක ගාවට යන්න පොඩ්ඩක් පෙන්නන්න. හරි. රිකෝඩ් එක. මේ බයික් එක ඇවිල්ලා මේක ඉටලියන් මේක ගාන යුරෝප් වලට මේ බයික් එක. මේක 300cc KR5. ඔව්. ඕකේ. මම ආරංචි වුණා මේ දැන් අපේ රටේ ගත්තොත් අපි STF එක. ඉතින් මමට ආරංචි වුණා මේගොල්ලන්ට බයිසිකල් 50ක් ඕනේ කියලා. හරි. මම කතා කරලා කිව්වා රයිට්. මම මේ බයිසිකල් මේක 300 ඔව්. මම දෙනවා 450 එකක් මේ හැබැයි ඒගොල්ලෝ ට්‍රේන් කරන එකට මීටර් ලොකු විශාල බයික් එකක් ලිකිඩ් කූල් EFI මේ බයික් එක අපිට 450. අනිවාර්යයෙන්. එතකොට මේක ස්පෙට් නාස්ටත් පදිනවා. චයිනා වලින් හදලා මැනුෆැක්චර් කරලා රෂියන් ස්පෙෂල් ෆෝර්සස් පදින බයික් එකක්. අන්නේ ස්පෙට් නාස්ට් එක පදින බයිසික මට ඕනේ අපේ STF එක පදින්න. කීය ගන්න අපේ රටේ සිය. කීය ගන්නට දෙන්න යන්න? අත පාක් ගන්න නෑ නිකන් දෙන්නේ. මේ ටෝටල් පැකේජ් එක අවුරුදු 15ක් යනකම් මේ බයිසිකලේ මේන්ටේන් කරන්නේ අපි රෝද දන්නේ අපි ටයර් දාන්නේ අපි චේන්ස් පොකට් ඔක්කොම කැලි දෙනවා. අවුරුදු 15ක් කරම ඇග්‍රීමන්ට් එකක් අස්සම් කරලා ඇරියා ඒගොල්ලන්ට ඒගොල්ලෝ ගන්නවද නැද්ද ඒගොල්ලෝ තීරණය කරයි මිලියන ලක්ෂ 4,300ක් මිලියන 430ක් නිකන් දෙන්නේ නෑ. මෙන්න ලියුම තියෙනවා ගාන කමඩාන්ට මම අස්සම් කරලා බයිසිකලේ මේවත් දාලා මේ තියෙන්නේ ඔක්කොම ඇරලා දින බයික් එකත් එක පෙන්නන්න. wow. ලංකාවේ STF එකට free of charge bicycle 450 ලංකාවේ කවුරුත් ගෙන්නන්නේ නෑ. ට්‍රේල් බයික් එක. රෂියන් පෙට්නාස් දුවන එක. දුවන එක. ඒ බයික් එක අපේ STF එකට ඔබ දෙන්න ලෑස්ති නොමිලේ. මම ලියුම ඇරලා ඉවරයි. ඒගොල්ලෝ ඇක්නොලෙජ් කරලා ලියුමක් එවලත් ඉවරයි ඔකේ තියෙනවා. wow. අපි අවසාන වශයෙන් ගත්තොත් මේ බයික් එකට අවුරුදු 4කට හැම බයික් එකට අවුරුදු 4ක වොරන්ටි එකක් හම්බ වෙනවා. ස්පෙයා පාර්ට්ස් අද ගන්න ගානටම අවුරුදු 4කට ඒක වගකීම ස්පෙයා පාර්ට්ස් එකේ අපි ප්‍රයිස් එක දාලා බයිසිකල් එක ගන්න පොතට අතර දෙනවා. දැන් මේ පොත print කරගෙන යනවා වැඩ වැඩි. එයා ගෙදර ගියාම එයා දන්නවා මගේ චේන් එකේ ගාන මෙච්චර. එතන යන්න බෑ. හරි. ත්‍රිවිධ හමුදාවේ කට්ටියකට අනිවාර්යයෙන්ම ලක්ෂ්‍ය සීමාවට යන්න අවස්ථාව උදා වෙලා 100% ෂුවර් එතනට යන්න පුළුවන්. ඒක දැන් පුළුවන්. ඒක දැන් පුළුවන්. තව එකක් තියෙනවා මේ බයික් කියන්නත් දරුණා. අනිවාර්යයෙන්. මේ බයිසිකලේ අපි කවුලින් බයික් එකක් මේක ගෙනාවත් 4 to 500cc එතන යට ගේන්න දෙන්නේ නැහැ. 450 එකක් සාමාන්‍ය ලක්ෂ 40ක් විතර වෙනවා. දැන් අපි ගාව ගියාල් තියෙන මේකේ 450 එක 3.3 මිලියන 40ක් වෙන අපි ගේන. නැත්තම් මේක ලක්ෂ 85ක් විතර වෙනවා. 70ක් විතර. මොකද මේකේ cc එකටම වදිනවා ලක්ෂ 14ක් 15ක් ඩියුටි. අපි ඒ කම්පැනිට කතාන මේ ඉසෙට් මෝටර්ස් අර ඒ කම්පනිගේ ළඟම තියෙන අනිත් කම්පනි එක ඔය දැන් රේස් එකදී මේ වර්ල්ඩ් රේස් එක වැලන්ටිනෝ ඩෙවිස් දීපු රේස් එක ඒකේ ඒ කම්පැනිට අපි එහා පැත්තේ ඉඳන් කතා කරලා මේකත් ඉසෙට් මෝටර්ස් මේගොල්ලන්ගේ අපි මේක ගත්තා 200cc බයික් එකක් මේක ඉන්වර්ටඩ් ෆෝක් ඩබල් ඩිස්ක් බ්‍රේක් EFI හරිද මේකේ එයා කූල් මේ බයික් එක අපි දෙන්නවා ලක්ෂ 15කට ගෙදර අරගෙන යන්න. මේ වැඩසටහන බලන ඕගොල්ලන්ට බයික් එක ගන්න ඕනේ කියලා හිතෙන්න පුළුවන්. ටග් ගාලා ඔබට අවස්ථාවක් තියෙනවා. දැම්ම ප්‍රියෝඩර් එකක් කරන්න මේ තිරේ දිස් වෙන නම්බර් එකට දැම්ම ඕගොල්ලන්ට පුළුවන් සම්බන්ධ වෙන්න. සම්බන්ධ වෙලා ඕගොල්ලන්ට පුළුවන් බයික් එක ගැන සියලුම තොරතුරු දැනගන්න. ඒ වගේම බයික් එක බුක් කරගන්න ගන්න ඔබට වෙන් කරගන්න අවස්ථාව තියෙනවා. මේ නම්බර් එකට දැම්ම කතා කරන්න අවස්ථාව තියෙනවා. SMS එකක් දාලා හරිය තමන්ගේ ඕඩර් එක ඔන්න ෆික්ස් කරගන්න අවස්ථාව තියෙනවා. මිස්ටර් සේනාධිපති ගොඩක් දේවල් එක්ක අවුරුද්දට නත්තලට නෙවෙයි ලංකාවේ ඉතිහාසයේ මේ වගේ ඔෆර් එකක් මේ වගේ තෑගි ගොඩක් ගෙනාපු අවස්ථාවක් මට ඔටෝ විෂන් ඉතිහාසයේ හම්බ වෙලා නැහැ. ගොඩාක් ඔබතුමාට ලංකාවේ තාරුණ්‍ය වෙනුවෙන් ස්තුතිවන්ත වෙනවා. මිස්ටර් සේනාධිපති අවසාන වශයෙන් එක දෙයක්. මේ කියපු හැම දෙයකටම ඔබතුමාගෙන් මම වොරන්ටි එකක් බලාපොරොත්තු වෙනවා ලංකාවේ තාරුණ්‍ය වෙනුවෙන්. ඔම එක ගයි. ඔ මේ කියපු දේවල් අස්සම් කරලා දෙන්නම් මම. මගේ ටීෂර්ට් එක අස්සම් කරලා කියන්න. මේ සියලු දේට වගකීම සනාත කරලා. එවනම් විශේෂ සේනාධිපති thank you very much.